අපි දැන් බලමු polygon execute command එක භාවිතා කරලා කොහොමද face එකක් edge එකක් නැත්නම් vertex එකක් execute කරගන්න කියලා. execute කියන්නේ හරියට නිකන් යම්කිසි face එක නැත්නම් surface එක යම්කිසි කොටසක් ඒ face එකේ නැත්නම් surface එකෙන් ඉවත් කරලා එළියට ගන්නවා කියන දෙයක්. අපි ඉස්සෙල්ලා create ගිහිල්ලා හදාගමුකෝ plane එකක්. polygon primitives plane edit reset settings මම enter කරනවා with divisions වලට 5ක් ඒ වගේ height වලටත් height divisions වලට 5ක් enter කරලා create කරනවා object එකට frame කරලා setting mode එකට ගිහිල්ලා මම right click කරලා යනවා face mode එකට මම කරන්නේ face එක select කරලා යනවා edit mesh extrude option box edit reset settings extrude බලන්න මට ලැබෙන වගේ ටික අමුතු විදිහේ manipulate එකක් නැත්නම් tool එකක්. අතන මේ tool එක කියන්නේ move scale සහ rotate tool තුනම එකතුවක් වගේ කියන්න පුළුවන්. සල්ලා මට පුළුවන් මේ move tool එකෙන් object move කරන්න නැත්නම් scale කරන්න නැත්නම් rotate කරන්න. බලන්න මම කරන දේ මම මේ move tool එකේ මේ handle එක upper handle එක click කරගෙන යගේ drag කරගෙන යනවා. මට ඒ විදිහට පුළුවන් මගේ surfaces extrude කරන්න. මම ආපහු යනවා edit extrude. මට ඒ විදිහට පුළුවන් මේවා move කරන්න පුළුවන් surfaces ඕන අක්ෂයකට නැත්නම් මට පුළුවන් scale කරන්න මේ විදිහට නැත්නම් මට පුළුවන් මේ rotate tool එක අරගෙන rotate tool එක ගන්න එන්න මේ circle එකක් තියෙන නිල් පාටින් නිල් පාටින් අන්න ඒක ක්ලික් කරාම ලැබෙනවා circle tool එක. මට පුළුවන් මේක rotate කරන්න පුළුවන්. ඒ වගේ මගේ අවශ්‍යතාවය මට පුළුවන් මේක එක් එක් ආකාරයට move කරගන්න. අපිට නම් පුළුවන් keyboard එක G අකුර බලලා අපි කලින් ක්‍රියාත්මක කරපු command එක ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ අපි දැන් ඊට කලින් ක්‍රියාත්මක කරේ execute කියන command එක. මම keyboard එක G අකුර නැත්තම් මම ගියොතින් hot box එක open කරලා space bar එක ඔබාගෙන recent commands වල තියෙනවා ඒ වගේ list එකක් මම කලින් භාවිතා කරපු commands ටික මට වන්න පුළුවන් ඒකෙන් අවසාන command එක නැත්තම් මම කැමති command එකක් ක්‍රියාත්මක කරන්න. නැත්තම් මට පුළුවන් සරලව keyboard එකේ G අකුරේ බෝතේ මම කලින් ක්‍රියාත්මක කරපු command එක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මට පුළුවන් මේ වගේ faces අවශ්‍ය විදියට execute කරගන්න. අපි දැන් බලමු කොහොමද කියලා edge එකක් execute කරගන්නේ. සරලයි. කලින් වගේම right click කරා edge mode එකට ගියා select කරා edit mesh extrude. ඒකත් කලින් වගේ අපිට මේවා manipulate කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද කියලා vertex එකක් execute කරන්නේ. vertex mode එකට ගියා vertex එක select කරා edit mesh extrude option box reset settings extrude. බලන්න ඒක ටික පොඩ්ඩක් වෙනස් වෙච්ච දේ. ඒ කෙලින්ම extrude වෙලාම vertex එක තුන අපිට කිසිම tool එකක් ආවෙ නෑ. අපි මේක ගිහිල්ලා history එක බලුවොත් මේ vertex එක select කරලා තියෙද්දිම බලන්න මේකේ තියෙන inputs ටික ඒක history එකේ උඩින්ම තියෙන්නේ poly extrude vertex 1 කියන අවසානයේ වෙච්ච command එක නැත්නම් ක්‍රියාත්මක වෙච්ච command එක. අපි ඒකට click කරලා poly extrude vertex 1 කියන එක expand කරාම මේක ලැබෙනවා length width division කියලා option තුනක්. මේක length කියලා කියන්නේ අපි බැලුවොත් ඒක වෙනස් කරලා අපි බැලුවොත් ඒක virtually වෙනස් කරලා මේ වගේ select කරලා ඒකේ අගේ වෙනස් කරලා තිබෙන ඒගොල්ලෝ length කියලා කියන්නේ surface එකේ මේ push එකේ ඉඳගෙන කොච්චර උඩකින්ද නැත්නම් කොච්චර එහාකින්ද ඒ vertex එක ඇත් වෙන්නේ minus හරි plus හරි. ඊළඟට මේ width එකෙන් කියන්නේ මේ vertex එකේ අපි මේක බිඳුවන්ට කරොත් vertex එක ආරම්භ වෙච්ච තැනට යන්නේ. එතනින්ද මේ vertex එකේ ආරම්භක තැන ඉඳගෙන දෙපැත්තට තියෙන පළල වගේ මේ විදියට ඒකේ width එක වගේ. division කියලා කියන්නේ මේ vertex එක සහ මේකේ ආරම්භක ස්ථානය අතර කොච්චර ප්‍රමාණයක් බෙදෙනවද කියලා. අපිට ඒ වගේ හැම extrude එකකටම අපි ගමුකෝ මේකේ poly අපි ගමුකෝ මේ කලින් වෙච්ච extrude අවස්ථාවක් දෙවෙනි අවස්ථාව
ඒකෙත් තියෙනවා ඒ වගේ ඩිවිෂන් කියලා සෙක්ෂන් එකක්. අපිට පුළුවන් කොච්චර අවස්ථා ගානකින් මේකේ පොලිගන් එකේ එක්ස්ට්‍රූඩ් වෙච්ච අවස්ථාව නැත්නම් කලින් අවස්ථාව සහ අවසාන වෙච්ච එක්ස්ට්‍රූඩ් අවස්ථාව අතර තියෙන ඩිවිෂන්ස් ප්‍රමාණය පුළුවන් මේකෙන් වෙනස් කරගන්න.